ආයිබෝන් මගේ යාළුවෝ හැමෝටම. අද අපි හදන්න යන්නේ බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින් එක. එහෙනම් ඉතින් අපි බලමුකෝ ඒක හදන්නේ කොහොමද? ඒකට මොනවද ඕන වෙන්නේ කියලා. අපිට ඉස්සෙල්ලාම ඕන වෙනවා පාට දෙකක ජෙලි පැකට් දෙකක්. ඒ වගේම මෙතන අරන් තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් 400ක් මිලිලිටර් 400ක්. ඒ වගේම මෙතන සීනි අරන් තියෙනවා මේස හැදි 4ක්. මෙතන ජෙලටින් තියෙනවා මේස හැදි 3ක්. එහෙනම් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. අපි දැන් මේ ජෙලි දෙකට වතුර මිලිලීටර් 300 ගානේ දාගෙන දිය කරගමු. මෙතට ගන්න ඕන උණු වතුර. අපි මේ හදාගත්ත ජෙලි දෙක ෆ්‍රිජ් එකේ පැය 4ක කාලයක් තියලා අපි සෙට් කරගමු. අපි ගත්ත කිරි එක උණු කරගෙන ඒකට ජෙලටින් ටික දාගෙන හොඳට දිය කරගන්න. ඒ වගේම අපි ගත්ත සීනි ටිකක් දාගමු. දාගෙන හොඳට දිය කරගන්න. අනිවාර්යෙන්ම ඔයාලා මතක තියාගන්න කිරි එක උණු කරලා ගන්න. ඔන්න මම අපේ ජෙලි දෙක ෆ්‍රිජ් එකෙන් දැන් ගත්තා. බලමු හරිද කියලා. මේ බලන්න හොඳට සෙට් වෙලා තියෙනවා දෙකම. ඉතින් අපි මේක තියෙන දැන් කපා ගන්න. මේ විදිහට එකකින් අයින් කරගෙන මේ විදිහට කොටු කපා ගන්නවා. දෙකේම හිම කරගන්න. ඊට පස්සේ ඔයාලා මේ හදන බෝල් එක අරගෙන ඒ හදාගත්ත ටික අපි දාගමු. එමෙන්න ලොකු කැලි තියෙනවා නම් ඒක කපා ගන්න. ඔයාලට කැමති පාටක් ගන්න පුළුවන් ඉතින් මේකට. අද ඉතින් මම ගත්තේ තැඹිලි පාටයි කොළ පාටයි. දැන් ඔයාලට තියෙන්නේ මේ දෙක මික්ස් කරගන්න පාටවල දෙක මික්ස් වෙනකම්. මේ විදිහට මික්ස් කරගෙන මේ තියෙන මික්ස් කරගත් එක ඉතින් ඔන්න මික්ස් කරගෙන අපි අර හදාගත්ත කිරි එක දාගන්න. මෙන්න මේ විදිහට හැන්දෙන් පොඩ්ඩක් මික්ස් කරගන්න. දැන් අපි මේක ජෙලි එක වගේ පැය 4ක් ශීතකරණයේ තියලා එළියට අරගෙන බලමු. මේ තියෙන්නේ ෆ්‍රිජ් එකෙන් ගත්ත ජෙලි පුඩින් එක. මේ තියෙන අපි හදාගත්ත ජෙලි පුඩින් එක. එහෙනම් ඔයාලා try කරලා රස කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් හැමෝටම goodbye.